අන්‍යුම් හසයෝ අයිබුවන් ඔයාලා අද ආදරෙන් එකතු කරගන්නවා හාන්ගුපාත් YouTube channel එකේ ප්‍රශ්න 2000 වීඩියෝ සීරීස් එකේ තවත් එපිසෝඩ් එකක් එක්ක. ඉතින් මේ වෙද්දි මම වීඩියෝ සීරීස් එකේ වීඩියෝ කීපයක් දැම්මා ප්‍රශ්න 2000ට අදාළව. ඉතින් අදත් මම වීඩියෝ සීරීස් එකේ එක වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. ඉතින් මේ වෙද්දි මම ප්‍රශ්න 60ක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ ටික අනිවාර්යෙන් බලන්න. කලින් වීඩියෝ ටිකත් බලල මේ විඩියෝ එකට එන්න. මේ විඩියෝ එකත් ප්‍රශ්න ටිකක් අද සාකච්ඡා කරනවා. ඉතින් අපි බලමු වීඩියෝ එකේ දැන් මෙතන 61 වෙනි ප්‍රශ්නේ තමයි අපිට අද තියෙන්නේ. බලමු අපි සාකච්ඡා කරගෙන යමු. මෙතන ටෝච් එකක් තියෙනවා. බලමු ටෝච් එකට කොහොමද කියන්නේ කියලා. මෙතන තියෙනවා හ්යොන්ග්වාන් දන් කියන්නේ ගෙවල් වලට සවි කරන ලාම්පු. ඒ කියන්නේ ලාම්පු කියන්නේ බල්බ් වගේ ඒවා විදුලියෙන් වැඩ කරන ලාම්පු, ගෙවල් වලට සවි කරන ලාම්පු හ්යොන්ග්වාන් දන් කියලා කියනවා. සොන්ජොන්දන් කියන්නේ ටෝච් එකට. සොන්ජොන්දන් උත්තරේ 2. ඊට පස්සේ සොන්පුන්ගි පෑන් එක, කේසන්ගි කැල්කියුලේටරය. ඒතර උත්තරය වෙන්නේ 2. ඊළඟට මෙතන තියෙනවා පොඩි භාජනයක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ භාජනයේ 62 වෙනි ප්‍රශ්නේ භාජනය ගැන බලමු. 의자입니다. පගුනි입니다. 의자 කියන්නේ පුටුව, පගුනි කියන්නේ කූඩ, පිනිල්පොන්තු කියන්නේ මොනවද? පිනිල්පොන්තු කියන්නේ ඉටිකොල කවර කියන එක. ඊට පස්සේ සේසුතයා කියන්නේ අන්න මුණ සෝදන භාජනය. සේසු හදා කියන්නේ මුණ සෝදනවා. සේසුතයා කියන්නේ මුණ සෝදන භාජනයට. උත්තරය අංක 4. ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟ ප්‍රශ්නේ 63 වෙනි ප්‍රශ්නය. මෙතන තියෙනවා 63 වෙනි ප්‍රශ්නේ 수박입니다. කොමඩු 포도입니다. මිදි 사과입니다. ඇපල් talgi입니다. ස්ට්‍රෝබෙරි. ඒතර මෙතන උත්තරේ වෙන්න ඕන 수박입니다 කියන එක. උත්තරය අංක 1 63ට. ඊළඟ ප්‍රශ්නය 64. සීතලට අඳින ස්වේටර් එකක් තියෙන්නේ. බලමු උත්තර ටික කියවලා. 치마입니다. 사ය 양말입니다. මේස් පාජි කලිසම ස්වෙටර් ස්වෙටරය. උත්තරය 4. මතක තියාගන්න මේ වගේ සීතලට ඇඳින ඇඳුම් වලට කියනවා ස්වෙටෝ입니다. ස්වෙටර් එක. 65 වෙනි ප්‍රශ්නේ තියෙනවා හැන්දක් තියෙනවා. ඔයගොල්ලෝ වෙනදී හැන්දක් තියෙනවා. හැන්දට කොහොමද කියන්නේ කියලා බලමු. කවි කතුර, යොන්පිල් පැන්සල, සුත්කරක්. හැන්ද චොත්කරක්. සොත්කරක් කියන්නේ කෑම කන කූරු දෙකට. කොරියාවට ආම්බුඩ හැන්දයි කූරු දෙකයි. ඒකෙන් තමයි අපි කෑම කන්නේ. එතකොට චොත්කරක් කියන්නේ කූරු වලට, චොප්ස්ටික් වලට. එතකොට සුත්කරක් කියන්නේ හැන්ද. උත්තරය අංක 3. ඉතින් 66 වෙනි ප්‍රශ්නය ඔයගොල්ලන්ට බැලුවම පේනවා ඇති. මෙතන තියෙනවා වීසා කාඩ් එකක්. මෙතන පේන හැටියට උරි කාද. උරි කියන්නේ කොරියාවේ තියෙන බැංකුවක්. උරියනෙන් මෙතන ඔයාලට පේනවා ඇති. පේනවද දැන් අපි zoom කරලා බලමු. මෙන්න මෙතන තියෙනවා උරියනෙන් කියලා. උරි කියන්නේ කොරියාවේ තියෙන බැංකුවක්. ඔයගොල්ලෝ කොරියාවට ආවම කම්පැනි එකෙන් ඔයගලන්ට පඩි වැටෙන්නේ කොරියානු බැංකු ගිණුමකට. ඉතින් උරි බැංකුව තියෙනවා, හනා කියලා බැංකුවක් තියෙනවා, බැංකු කීපයක් තියෙනවා. ඉතින් මේ උරි කාඩ් එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් බලමු මුදල් කාඩ් පතට අපි මොකද්ද කියන්නේ කියලා. සාවොන්ජන් කියන්නේ සේවක හැඳුනුම්පත. ක්‍යොතොන්කාද ප්‍රවාහන කාඩ් පත. 신용카드 මුදල් කාඩ් පත. අන්න ඒක තමයි උත්තරේ. 신용카드. දැන් මෙතන ප්‍රවාහන කාඩ් එකක් තිබ්බනම් ක්‍යොතොන්කාද කියලා තියෙනවා. ඒක කලින් මම සාකච්ඡා කරා උඩ ප්‍රශ්නෙක කලින් වීඩියෝ සීරීස් එක ඇති. වීඩියෝ එකක ඇති. ඊට පස්සේ 신용카드 කියන්නේ මුදල් කාඩ් පතට. උන්ජොන් මෙන්හොජන් කියන්නේ රියතුරු බලපත්‍රය. ඒතර මෙතෙන්ට එන්නේ උත්තරය 3. ඊළඟට 67 වෙනි ප්‍රශ්නයේ තියෙනවා යතුරු දෙකක් තියෙනවා. බලමු. කල්입니다. කල් කියන්නේ පිහිය, යොල්ස්වේ කියන්නේ යතුර, සුජෝ කියන්නේ මොනවද? සුජෝ. අපි ඉස්සෙල්ලා මෙන්න මෙතන කිව්වා. මෙන්න මෙතනයි බලමු. සුත්කරක් කියන්නේ හැන්දට,
චොත්කරක් කියන්නේ කෑම කන කූරු. මේ දෙකට පොදුවේ මෙන්න මෙතන සුජෝ කියලා වචනයක් තියෙනවා. සුජෝ කියන්නේ හැඳි කූරු කියන එක. හැඳි කූරු මතක තියාගන්න. ඊට පස්සේ කද කියන්නේ කාඩ් එක. ඒතර මෙතන උත්තරේ එන්නේ 2 යොල්ස්වේ ඉම්නීදා. යොල්ස්වේ ඉම්නීදා. ඊට පස්සේ මෙතන තියෙනවා 68 බලමු මොකද්ද උෂ්ණත්ව මාපකයක් වගේ එකක් තියෙන්නේ. උෂ්ණත්ව මාපකයට මොකද්ද කියන්නේ කියලා. සොන්පුන්ගේ ෆෑන් එක, කේසන්ගේ කැල්කියුලේටරය, චෙචුන්ගේ කියන්නේ මොකද්ද? චෙචුන්ගේ කියන්නේ බර මනින උපකරණයට තමයි චෙචුන්ගේ කියන්නේ. චෙචුන්ගේ. ඊට පස්සේ ඔන්දෝකේ කියන්නේ උෂ්ණත්ව මාපකයට. උත්තරේ 4 වෙන්න ඕනේ. ඊළඟට 69 වෙනි ප්‍රශ්නය මෙතන තියෙනවා කෝලිම්නිදා. මෙතන ඔයගලට පේන හැටියට මොකක්ද තියෙන්නේ? මෙතන තියෙන්නේ ඇඳුම් ඉල්ලන එකක් නේ. මෙතන ඇඳුම් ඉල්ලන එකක් තියෙන්නේ. අපි බලමු. කෝලිම්නිදා කන්නාඩිය මෙතන කැඩපත. ඔච්චම් කියන්නේ ඇඳුම් අල්මාරිය. ඔයිජා පුටුව. ඔත්කොරි අන්න එක. මෙතන මේ ඔත් කියන්නේ ඇඳුම්, කොලි කියන්නේ කොල්දා. කොල්දා කියන්නේ එල්ලනවා. මෙතන කොල් කියන එකට දායක තුනොත් කොල්දා වෙනවා. එතකොට ඇඳුම් එල්ලන එකට කියන්නේ ඔත්කොරි. කොල්දා කියන්නේ එල්ලනවා. ඔත්කොරි කියන්නේ ඇඳුම් එල්ලන එක. ඊළඟට 70 වෙනි ප්‍රශ්නය. මෙතන ඊබුල් එකක් බෙඩ්ෂීට් එකක් තියෙන්නේ. ඊබුල් ලිම්නිදා බෙඩ්ෂීට් එක, පේගේ කොට්ටය, එයිජා පුටුව, සුගොන් තුවාය. එතකොට මෙතන ඊබුල් කියන එක තමයි උත්තරය. ඊට පස්සේ 71 වෙනි ප්‍රශ්නේ තියෙනවා තරාදියක්. බලමු. චෞල් ලිම්නිදා. එතකොට තරාදියට කියන්නේ චෞල් කියලා. ඒ කියන්නේ විවිධ භාණ්ඩ මයින්න ගන්න තරාදි වලට අපි කියන්නේ චෞල් කියලා. චෞල් කියලා කියනවා විවිධ භාණ්ඩ මනින්න ගන්න තරාදියට. එතකොට අපි ඉස්සෙල්ලා කිව්ව චෙජුන්ගේ කියන්නේ ඇඟේ බර මයින උපකරණය. චෙජුන්ගේ. ඒකත් ආයෙ බලමු. මෙන්න මෙතන අපි කිව්වා මෙන්න මෙහෙම චෙජුන්ගේ. මෙතන තියෙන්නේ චෞල්. චෞල් කියන්නේ තරාදියට චෞල්. ඒක හරි. මෙතන උත්තරේ 1 වෙන්නේ. කේසංගි කියන්නේ කැල්කියුලේටරය. ඊට පස්සේ 72 වෙනි ප්‍රශ්නය. ඉතින් රයිස් කුකර් එකක් තියෙනවා. බලමු. චොන්ගි නල්ලෝ ඉම්නිදා. චොන්ගි නල්ලෝ විදුලි හීටරය. ඊට පස්සේ චොන්ගි පප්සොත් ඉම්නිදා. පප්සොත් කියන්නේ රයිස් කුකර් එක. පප්සොත්. ඒතර උත්තරේ නේ 2. අපි බලමු. ඒතර උත්තර දෙකත් බලමු. චොන්ජා මෙතන දෙනවා චොන්ජා චෞල් ලිම්නිදා. ඉලෙක්ට්‍රික් තරාදිය. චෞල් කියන්නේ තරාදිය. චොන්ජා චෞල් කියන්නේ ඉලෙක්ට්‍රික් තරාදිය. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා චෞල් කියන එක තරාදිය. මෙන්න මෙතන තිබ්බේ චෞල්. මෙතන චොන්ජා චෞල් කියලා ඇවිල්ලා තිනවා. චොන්ජා චෞල් කියන්නේ ඉලෙක්ට්‍රික් තරාදිය. ඊට පස්සේ චොන්ජා සජොන් ඉම්නිදා. චොන්ජා සජොන් ඉම්නිදා. සජොන් කියන්නේ ඩික්ෂනරියක් ඒ වගේ මොකක් හරි. චොන්ජා සජොන් ඉම්නිදා. ඒතර උත්තරේ මෙතන චොන්ගි පප්සොත් කියන එක. චොන්ගි පප්සොත් රයිස් කුකර් එක. ඊළඟට 73 වෙනි ප්‍රශ්නේ. මෙතන තියෙනවා පොඩි ලැප්ටොප් එකක් වගේ. බලමු අපි මොකක්ද තියෙන්නේ කියලා. චොන්ගි නල්ලෝ ඉම්නිදා විදුලි හීටර් එක. චොන්ගි පප්සොත් රයිස් කුකර් එක. චොන්ජා චෞල් විදුලි ස්ත්‍රික්කය. චොන්ජා සජින්. මෙතන චොන්ජා සජින් ඉම්නිදා. උත්තරේ වෙන්නේ චොන්ජා සජින් ඉම්නිදා. හරි. 4 උත්තරය. ඊට පස්සේ 74 මෙතන තියෙනවා කෑම කන කූරු. ඉතින් කොරියාවට ආවහම මෙන්න මේ කූරු වලින් තමයි ඔයාලට කෑම ගන්න තියෙන්නේ. හැන්දක් සහ කූරු දෙකක් එක්ක. ඒතර බලමු. කලිමිදා පිහිය, කවිමිදා කතුර, චොත්කාරක්,
කෑම කනකූරු සුත්කරක් හැන්ද. ඉති මෙතන සුත්කරක් කියන උත්තරේ ගන්න බෑ. හතර තුන්වෙනි එක තමයි ගන්න වෙන්නේ චොත්කරක් කෑම කන කූරු. ඊට පස්සේ කේටල් එකක් කේතලයක් තියෙනවා බලමු. නෙම්පි වලං චොප්සි. චොප්සි කියලා තියෙනවා තැටි. චොප්සි කියන්නේ තැටි. ඊළඟට තොමා කියන්නේ එළවලු කපන ලෑල්ල. ඊට පස්සේ චුජොන්චා. චුජොන්චා කියන්නේ කේතලේ. ඒකට වචනේ වෙන්නේ කේතලයට කියන්නේ චුජොන්චා කියලා. චුජොන්චායිම්නිදා. චුජොන්චායිම්නිදා. හරි. උත්තරය 4 75ට 76 සිතියමක් තියෙනවා. බලමු සිතියමට කියන වචනය මොකක්ද කියලා. තල්යොක් කැලෙන්ඩරය, මියොන්හම් බිස්නස් කාඩ් එක මියොන්හම්, චිදෝ සිතියම, යොක්කොන් පාස්පෝර්ට් එක. ඒතර උත්තරේ 3 චිදෝ සිතියම කියන එක. ඊළඟට 77 වෙනි ප්‍රශ්නය තියෙනවා. මෙතන පේන විදිහට රාක්කයක් තියෙනවනේ. පොත්‍රාක්කයක් වගේ පේන්නේ. බලමු අපි. ඔච්චන් ඉම්නිදා ඇඳුම් අල්මාරිය, චිම්දේ ඇඳ. මේක දෙක උත්තර ගන්න බෑ. චෙක්සං කියන්නේ මේසය, චෙක් කොෂි ඉම්නිදා. චෙක් කොෂි කියන උත්තරේ තමයි අපිට ගන්න වෙන්නේ. චෙක් කොෂි ඉම්නිදා කියන එක කියන්නේ පොත් තියෙන රාක්කයක් ගැන තමයි කියන්නේ. ඒතර උත්තරය 4 චෙක් කොෂි. ඊළඟට තියෙනවා ඇඟේ බරමයින තරාදියක්නේ. අපි ඉස්සෙල්ලා චෝල් කිව්වා තරාදියට. මෙතන බලමු චෙජුන්ගේ ඉම්නිදා. මේ වගේ එකට කියන්නේ චෙජුන්ගේ කියලා. ඇඟේ බරමයින උපකරණය. කේසන්ගි කැල්කියුලේටරය, සොන්පුන්ගි පෑන් එක, සෙතක්කි වොෂින් මැෂින් එක. ඒතර මෙතන උත්තරේ එන්නේ චෙජුන්ගේ ඉම්නිදා. 78ට උත්තරේ 1. 79 තියෙනවා මෙතන පොඩි පේපර් කටර් එකක් වගේ තියෙන. අපි බලමු ඒකට කියන්නේ කොහොමද කියලා. කල්ලිම්නිදා පිහියක්. එහෙම නැත්නම් පේපර් කටර් එකකට අපි කියනවා ඊට පස්සේ පුල්. පුල් කියන්නේ ගම්. පුල් පොල් පෙන්. පොල් පෙන්. පොල් පෙන් කියන්නේ පෑන. කවි කියන්නේ කතුර. එතකොට පුල් කියන්නේ ගම් කියන එක. ගම් අපි අලවන්න ගන්න ගම්. එතකොට කල් කියන උත්තරේ තමයි ගන්න වෙන්නේ. මෙතෙන්ටත් මේකත් පිහියක් වගේ කල් පේපර් කටර් එකක්. ඊට පස්සේ ඊළඟට තියෙනවා ග්ලූ ස්ටික් කියලා පොඩි ඉංග්‍රීසි වචනයක් එක. මේ මෙන්න මේ පින්තූරය වලට පේනවා ඇති. බලමු. ඔෂිම්නිදා ඔත් කියන්නේ ඇඳුම්, පුලිම්නිදා ගම්, කලිම්නිදා කතුර, චයිම්නිදා චා කියන්නේ ටේප් එක. ඒ කියන්නේ මෙෂරින් ටේප් එකක්. චුල්චා කියන එක චා අඩි රූල ඒ වගේ එකට තමයි චා කියන්නේ. ඊට පස්සේ මෙතන උත්තරේ 2 පුල් ඉම්නිදා. පුල් ඉම්නිදා ගම් වලට කියන්නේ පුල්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ සිරිස් එකේ දැන් මම සාකච්ඡා කරපු ප්‍රශ්න ටිකේ වචන ටික ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මේ ටික ඔයගොල්ලෝ පාඩම් කරන්න, මේ ප්‍රශ්න කරන්න, වචන ටික පාඩම් කරන්න, වචන ලියාගෙන පාඩම් කරන්න. ඔයාලට මම හිතනවා විභාගෙදි හොඳ ලකුණු මට්ටමකට යන්න පුළුවන් වේවි කියලා. ඉතින් ඔයගලගේ කොරියානු රැකියා සිහිනය සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් channel එක subscribe කරන්න, වීඩියෝ එක හොඳ නම් like එකක් comment එකක් දාන්න. මම මේ වීඩියෝ series එක දිගටම අරගෙන එනවා. ඔයගොල්ලෝ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඔයගලන්ට මේ වීඩියෝ ටික බලන්න පුළුවන්. ඉතින් මම මෙතන වීඩියෝ එක නවත්තනවා.